මගේ වෙන තරමට පින්නතුනි දුක වැඩි. ඒ හින්දා පුරුදු වෙන්න අර උන්වහන්සේ දේශනා කරපු මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. මේක මේ පැය ගාණක් දේශනා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් ඒ වෙනස් වීමට මුහුණ දෙන්න බලාගෙන. එතකොට අර දුක නැහැ. එතකොට අර ඊර්ෂ්‍යාව ඇති කරන්න හේතුවක් නැහැ. දැන් ඔය පෙම්වතුන්ට පෙම්වතියෝ නැති වෙන්න පුළුවන් නේ. අපි දන්නවා පින්නතුනේ අවුරුදු ගාණක් දෙන්න එකට ඉන්න. හැබැයි කසාද්දේ ඔන්න මෙන්න තියෙනකොට සමහරු දාලා යනවා. ඒක තේරුම් ගන්න. මොනවාද මේ ලෝකේ වෙනස් වෙන්නේ? දවසක් එනවනේ අපිට අපිවත් නැති වෙන්න.